ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ඩකා අගනුවර මේර්පූර්හි ශරි බංග්ලා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. පාකිස්තාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමු ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ ක්‍රීඩකයන් සියලු දෙනා දෙවි ලකුණු 413ක් රැස් කළා. නායක නජ්මුල් හුසේන් ශාන්තෝ ලකුණු 101ක්, මොමිනුල් හක් ලකුණු 91ක් සහ මුෂ්ෆිකර් රහීම් ලකුණු 71ක් ලබා ගත්තා. පන්දිවීමේදී මොහමඩ් අබ්බාස් කඩලු 5ක් සහ ෂහීන් ආෆ්රිඩි කඩලු 3ක් බිඳ දැමුවා. අනතුරුව තම පළමු ඉනිම ආරම්භ කළ පාකිස්තානු කණ්ඩායමද සියලු දෙනා දැවි ලකුණු 386ක් රැස් කළා. අසන් ආවෙස් ලකුණු 103යි. පන්දිවීමේදී මෙහිදී හසන් මිරාස් කඩලු 5ක් බිඳ හෙළුවා. පාකිස්තානු පළමු ඉනිමට වඩා ලකුණු 27ක් ඉදිරියෙන් සිටමින් තම දෙවන ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය තරගයේ අවසන් දිනේ වූ අද දිවා ආහාරයට ප්‍රථම කඩලු 9ක් දැවි ලකුණු 240ක් ලබා සිටියේදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. පළමු ඉනිමේදී ශතකයක් රැස් කළ නායක නාජ්මුල් හුසේන් ශාන්තෝ දෙවන ඉනිමේදී ලකුණු 87ක් ලබා ගත්තා. පන්දිවීමේදී හසන් අලි සහ නෝමන් අලි අතර කඩලු දෙක බැගින් බෙදී ගියා. අද දිනේ අවසන් භාගයේදී ලකුණු 268ක ඉලක්කයක් හඹාගේ පාකිස්තානු කණ්ඩායමට නොසිතූ ඉරණමක් අත්කර දුන් බංග්ලාදේශ පන්දියවන්නන් ඔවුන් ලකුණු 163කට සීමා කළා. විශිෂ්ට පන්දිවීමක නිරත වූ නහීඩ් රානා ලකුණු 40කට කඩලු 5ක් දවා ගත්තා. යනුව මෙම තරගෙන් ලකුණු 104ක විශිෂ්ට ජයක් බංග්ලාදේශයට හිමි වුණා. අවසන් වරට බංග්ලාදේශයේ පාකිස්තානයේ සමගින් පාකිස්තානයේදීම පැවති ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත තරඟාවලියද තරඟ දෙකට බිඳුවක් ලෙස ජයගෙන තිබුණා. Kelly Bima, the Sports Desk.